සියලු දෙනාටම පින්බර සඳහාවක් වේවා. වාදතරෝ බෞද්ධ සංගමයේ මගින් මාසිකව පවත්වන ලබන විශේෂ ධර්ම දේශනා මාලාවේ අද දින පැවැත්වෙන ධර්ම දේශනාව සඳහා මේ මොහොත වන විට දේශකයන්න් වහන්සේ වන උපවාහිනිය ගුවන්විදුලිය වගේ මාධ්‍යවල ධර්ම දේශනා කොට ජනාදරයටපත් අවසරයි නම කියන්නට පිටිගල ගුණකරගරු ස්වාමීන් වහන්සේ වැඩම කර සිටින ධර්මාසනාරූඪ වී සිටිනවා. අද ධර්ම දේශනාවේ දායකත්වය උතුරු ලබන්නේ දමිත්‍රුගු පුතණුවන් සහ ඒ පවුලේ සියලු දෙනා විසින් විවිධ වසර 8කට පෙර ප්‍රාප්ත වූ තම පියාණන් පදුමසේන රුදුරු පියාණන් සහ විවිධ වසර 3කට පෙර ප්‍රාප්ත වූ අබ්‍රාම් අමරසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් දෙපාර්ශ්වයේ සියලු මේගේ ශාලේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස මේ මොහොත විට ඒ දායක පින්වතුන් විසින් බුදුන් වහන්සේ උදෙසා මල් පාන් පූජා කොට දැත් වට්ටිය පිළිගන්න ධර්ම දේශනාව සඳහා ආරාධනය කරගුවා කවුරුත් සිත් පහදවාගෙන ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් සිටිනවා. සාදුනාදයක් පවත්වමු. නැවත සාදුනාදයක් පවත්වමු. තිසරණ පංචශීල සමාදානයේ සඳහා සප්තනගල නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේති සරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සරදම්මං මුනි රාජස් සුනන්තු සග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රවණ විලාසී ගුණ පුරණ කාරුණික පින්වත්නි අද මේ පින්ති හැම දෙනාම වාදුව තරුණ බෞද්ධ සංගම් ශාලාවට එකතු වුණේ තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට සැනසීම පිණිස දේශනා කොට වදාළ තථාගත ධර්මයෙන් ඉඳන් ශ්‍රවණය කර ගැනීම උදෙසායි ඒ සඳහා වාදුව තරුණ බෞද්ධ සංගමේ සභාපතිතුමන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයේ සංවිධානයේ රුවන් රුද්‍රගු
මහත්මානන්නෙම මැතිණිය ඇතුළු පවුලේ හිතයිසීගේ සදහැබර දායකත්වයෙන් ඒ පුණ්‍ය අවස්ථාව පෙනෙති හැම දෙනාටම උදා වුණා. විනාඩි කිහිපයකට කලින් මේ ධර්ම දේශනාව සඳහා අපට මාතෘකාවක් ලැබලා දුන්නා. මේ ධර්ම දේශනාව සෝතාපන්න භාවයට පත්වන ආකාරයෙන් කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කරමින් මේ දේශනාව සිද්ධ කළොත් වඩාත් යහපත් කියලා. ඒ දැක්වූ අදහස් සියල්ල විවරණය කොට දේශනාව කරන්නට දවසක වැනි කාලයක්වත් ගත කළ යුතුවත් යම් දුරකට මේ ලැබෙන කාලය තුළ අපේ ආගේ ප්‍රධාන බලාපොරොත්තුව අඩුතරමින් රහත් වෙන්න බැරි වුණත් ඒකාන්තයෙන් නියත වශයෙන් සතර අපායෙන් දුදුණු අවබෝධය කරා නියත වශයෙන් ගමන් කරන අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනා යනුවෙන් සම්මත නියත භාවයෙන් පනවා වදාළ සෝතාපට්ටි ඵලයේ පිහිටන්නවත් ලැබෙනවා නම් අනේ මොනතරම් නම් භාග්‍යයක්ද වාසනාවක් කියලායි හැම හිතකම පහළ වෙන්නේ. පින්වත්නි අපි බලාපොරොත්තු වෙන ඒ මාර්ගඵලය ලබන්නට නිසි වූ වැඩ පිළිවෙලක් ගමන් මගක් අපි කවුරුත් අනුගමනය කළ යුතු වෙනවා. ඔය කියන සියලු ප්‍රාර්ථනාවන්ගේ කෙළවර ඒ මහා මහ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කිරීම, නිවන සාක්ෂාත් වන්නට නම් හේතුඵල නිරෝධයක් විය යුතුයි. එතන හේතුඵල නිරෝධය කියලා සඳහන් වෙන්නේ හේතුව කියලා කියන්නේ දුක්ඛ සමුදය. ඵලය කියලා කියන්නේ දුක. දුකෙනුත් දුක හදන හේතු වෙනුත් සහ මුලින් නිදහස් වෙච්ච තැනයි නිවන සාක්ෂාත් වීම කියලා කියන්නේ. සම්මා පඤ්ඤා සම්මා විමුක්තිය කියලා අපේ පින්වතුන් අහලා ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයට එකතු වෙන තව අංග දෙකක් පිළිබඳව. දසංගේ සමරණාගතෝති අරහාති උච්චති මහරහතන් වහන්සේලා අංග 10කින් සමන්නාගත වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අපට පුරුදු මාර්ගයේ මාර්ගාංග ඔය මාර්ගයේ වඩලා සම්පූර්ණ වෙන්නේ
තව අංග දෙකක් එකතු කරමින් ඒ තමයි සම්මා පඤ්ඤා සම්මා විමුක්ති. සම්මා පඤ්ඤා කියලා කියනකොට තුන් භවයෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ දුකින් නිදහස් වෙනවා. තව විදියකින් කිව්වොත් අනිමිතයි අපනිහිතයි ශුන්‍යතයි. අනිමිත අපනිහිත ශුන්‍යත කියලා කියනකොට තුන් භවයෙන්ම නිදහස් වෙලා. තුන් භවය අපට හමු වෙනවා ආකාර තුනකින්. පේන අල්ලන්න පුළුවන් මට්ටමින් ලෝකේ හම්බ වෙනවා නම් ඒ කාම ලෝකය. පේන අල්ලන්න බැරි බවකින් හම්බ වෙන තැන රූප භවය, රූප ලෝකය. පේන්නේ නැති අහුවෙන්නේ නැති බවකින් ලෝකේ හම්බ වෙන තැන තමයි අරූප කියලා කියන්නේ. මෙන්න මේ තුන් ආකාරයෙන්ම ලෝකේ හමු නොවන අනිමිත් අපනිත ශුන්‍යත වූ ඒ විමුක්තිය තමයි සම්මා පඤ්ඤා කියලා කියන්නේ. තුන් භවයෙන් මිදුණු තැනකයි චේතෝ විමුක්ති. සම්මා පඤ්ඤා සම්මා විමුක්ති. රාගකයෝ දෝසකයෝ මෝහකයෝ අවිද්‍යාව මූලික කරගත සකල විද සියලු ක්ලේශ ධර්මයන්ගෙන් සහ මුලින් නිදහස් වෙනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. දුක්ඛෙනු දුක්ඛ සමුදයනු නිදහස් වුණා. අන්න එතන නිවන සාක්ෂාත් වුණා වෙනවා. එතකොට අපිට මාර්ගයක් ඕන කරන්නේ මොකටද? දුක්ඛෙන් හා දුක්ඛ සමුදයෙන් නිදහස් වෙන්න. දුක්ඛ සමුදයත් කුමක්දයි අපි කෙටියෙන් සිහිපත් කළොත් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ආදී පිළිවෙලින් චාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. ඔය දුකේ හටගැන්මයි පිළිබඳව දුක්ඛයි දුක්ඛ සමුදයයි පිළිබඳව කළ දේශනාව ඔබට දැනෙන තැන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔබ අකමැතිදී මිදෙන්න නිදහස් වෙන්න සොයන තැන ඔන්න ඔය ඔබට දැනෙන දුක හටගත්තේ කොහෙන්ද කියලා හොයාගෙන ආවොත් ඔබේ පරිශ්‍රණය අවසන් වෙන්නේ අවිද්‍යාව කියන තැනින්. අවිද්‍යාව යම් තැනකද ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝ තනයි.
සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝ යම් තැනකද එහි ආරම්භය අවිද්‍යාවයි. දුක්ඛ දුක්ඛට ගැලීමේ හේතුවත් සහ මුලින් දුකෙන් දුක්ඛ සමුදයෙන් නිදහස් වීමයි අපි කාගේ ප්‍රාර්ථනාව අපේක්ෂාව. ඒකෙන් නිදහස් වෙන්න වෙන විදිහක් නැහැ. අවිද්‍යාවෙන් නිදහස් නොවි. අවිද්‍යාවෙන් නිදහස් වෙනවා කියනකොට අපට හම්බ වෙන්නේ විද්‍යාව. අවිද්‍යා යතේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ පිළිවෙලෙන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. එතකොට අපට දුකෙන් දුක්ඛ සමුදයෙන් නිදහස් වුණා වෙන්නේ අවිද්‍යාවෙන් දිලිලා විද්‍යාව උපදවා ගත්තොත්. අවිද්‍යාවෙන් නොමිදෙන තුරු ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෙන් කවුරුවත් නිදහස් වෙන්නේ නැහැ. එනිසා දුකෙන් දුක්ඛ සමුදයෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. අවිද්‍යාව නිර්වශේෂයෙන් නිරුද්ධ කිරීම උදෙසා තියෙන ඒකායන මාර්ගය සම්මා දිට්ඨිය පෙරටු කොට ගත ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමෙන් තමයි භාවිත කිරීමෙන් තමයි දුකෙන් දුක්ඛ සමුදයෙන් නිදහස්ව නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. අපේ පින්වතුන් ටිකක් සම්ප්‍රදායෙන් නිදිලා හිතන්න බලන්න ටිකක්. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ කොට ලෝකයට දේශනා කළ අවදිය මේ ඇසල සමය. චතුරාර්ය සත්‍ය ධර්මයේ හරිම අසිරිමත්. එහි පළමුව දුක්ඛ දෙවෙනුව දුක්ඛ සමුදයත් තුන්වෙනුව දුක්ඛ නිරෝධයත් හතරවෙනුව මාර්ගයත් පළවලා තියෙනවා. දැන් කෙනෙක් හිතනවා නම් මාර්ගයේ වඩලයි නිවන් දකින්න වෙන්නේ කියලා. මාර්ගයේ වඩාගෙන යනකොට නිවන හම්බ වෙයි කියලා හිතනවා නම් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මොහොතක්වත් හිතලා නේ කියන්න වෙනවා. මාර්ගයේ බුදුහාමුදුරුවෝ පනවලා තියෙන්නේ අංක 4 යටතේ. දුක පෙන්නලා දුකට හේතුව පෙන්නලා දුකෙන් මිදීම නිරෝධය නිවන පෙන්නලා නිවන සාක්ෂාත් කරන මාර්ගය මෙන්න. එතකොට මාර්ගය හැමතිස්සෙම හම්බ වෙන්නේ නිවන දන්න දකින කෙනාට. නිවන දන්නවා කියලා කියන්නේ
දුකෙන් දුක සමුදයෙන් නිදහස් වෙන විදිහ දන්නවා. දුක සමුදය දුක හටගන්න විදිහ තියෙනවා. දුක නොහට ගන්න විදිහක් තියෙනවා. අපි දැන් මතක් කළා අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. ඔන්න දුක හට ගන්න විදිහ. දුක නොහට ගන්න විදිහ. අවිජ්ජා යතේ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. එතකොට දුක හටගන්න විදිහත් දුක නොහට ගන්න විදිහත් මෙන්න මේ දෙපැත්ත දන්න කෙනාටයි මාර්ගය හම්බ වෙන්නේ. දුක හට ගන්න විදිය දුක නොහට ගන්න විදිය අපහැදිලි කෙනාට මාර්ගය හම්බ වෙන්නේ ඒක ඒකාන්තයි. එනිසායි මාර්ගය හතරවෙනි අංකයට චතුරාර්ය සත්‍යයේදී දේශනා කරන්නේ. දුක හට ගන්න විදිහ දන්නවා නම් දුකේ සමුදය නොහට ගැනීම අනුත්පාද නිරෝධය දන්නවා නම් ඔබත් මම දුකට අකමැති. දුකට අකමැති නම් දුක හට ගන්න විදිහ නොහට ගන්න විදිහ දන්නවා නම් අන්න එහෙම කෙනාට මාර්ගය හම්බ වෙනවා. එහෙනම් කල යුත්තේ කුමක්ද? දුක හට ගන්න විදිය යම් ආකාරයකින්ද අන්න ඒ ආකාරයෙන් නිදහස් වෙලා වෙන් වෙලා දුක නොහට ගන්නේ යම් විදියකින්ද අන්න ඒ ආකාරය හඳුනාගෙන හික්මෙන්න වෑයම් කරන්න ඕන. දැන් දුක හටගන්නේ කොහොමද දුක නොහටගන්නේ කොහොමද කියන එක අපි දන්නේ නැත්තම් දුක නොහට ගන්න විදිහට වෑයම් කරන්නේ කොහොමද? භාවිත කරන්නේ කොහොමද? වඩන්නේ කොහොමද? මොනවද වඩන්නේ මොනවද භාවිතා කරන්නේ? අන්න මාර්ගයේ හම්බ වෙන්නේ නේ කාටවත් දුක හට ගන්න විදිහ දුක නොහට ගන්න විදිහ කොහොමද කියලා නොදන්න නොතේරෙන කෙනාට අන්න එතනදී ඔබට පුළුවන් නම් අවිද්‍යාව කියන වචනයට සැබෑ වූ අර්ථය හඳුනා ගන්න හොයා ගන්න. විද්‍යාව කියන වදනට සැබෑ වූ අර්ථ හඳුනා ගන්න. ඔන්න ඔය වචන දෙක අහගත්තොත් ඔය වචන දෙක ඉගෙන ගත්තොත් එය ප්‍රමාණවත් වෙනවා. මාර්ගයේ වඩන්න මාර්ගයේ භාවිතා කරන්න. දැන් අපි ඔබෙන් ඇහුවොත් ඒ අවිද්‍යාව යනු මමදයි අපි හරි පහසුවෙන් උත්තර දෙනවා. නොදන්නකම නොතේරෙනකම
නොවැටෙන බව අනවබෝධය චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නා කම කියලා මේ විවිධ වචන වලින් උත්තර දෙයි. නැවත අපි විමසුවොත් මොනවා නොදන්න කමද, මොනවා නොතේරෙන කමද, මොනවා නොවැටෙන බවද, මොනවා පිළිබඳව අනවබෝධයද අවිද්‍යාව කියන්නේ කියලා එතනින් එහාට අපිට උත්තර නැහැ. එනිසා අපි මේ මාර්ගයට එන්න, මාර්ගයේ වඩන්න, දුකෙන් සමුදයෙන් නිදහස් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න ඒකාන්තයෙන් නියත වශයෙන් මෙන්න මේ කාරණාව පිළිබඳව තමන්ට දැනෙන ප්‍රත්‍යක්ෂ වෙන ජීවිතය හා බැඳුණු ආකාරයකින් හඳුනා ගන්නට වෙනවා. ඒ අවිද්‍යාවට නිසි අර්ථයක් තම ජීවිත පැවැත්ම තුළින් හඳුනා ගත්තේ නැති කෙනෙකුට මේ ශාසනයේ මාර්ගයේ වඩනවා කියන කතාව කියන්න සුදුසු නෑ. මාර්ගයක් වඩන්න පුළුවන්. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වඩන්න බෑ. සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මාර්ගයක් වඩන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංඛ්‍යාත සීල සමාධි ප්‍රඥා වඩන්න බෑ. එයාට මාර්ගයේ හම්බ වෙන්නෙම අනුපාද නිරෝධය සාක්ෂාත් කිරීමේ වැඩපිළිවෙලක් හැටියට. දුක නොහට ගනින්නේ කොතනද කියලා දැන දැකමයි. එනිසයි නිරෝධාර්ය සත්‍ය තුන්වෙනි සත්‍ය හැටියට පනවමින් හතර වෙනුව මාර්ග සත්‍ය පනවන්නේ. එනිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න ඕන, දුකෙන් සමුදයෙන් නිදහස් නිවන සාක්ෂාත් කරන්න. ඔන්න ඔතනදී අපට හම්බ වෙනවා මේ ශාසනයේ අපි දැනගත යුතුම එහෙත් අමතක කොට දමා ඇති ප්‍රතිපදාමය අවස්ථා දෙකක්. දසනා පහතබ්බා භාවනා පහතබ්බා කියලා මජ්ක්‍ධිම නිකායේ සභාසව සූත්‍රයේහි ඉතා සවිස්තරව මගේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ ඔබට මට අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කළා. එතනදී මාර්ගයේ වඩනවා කියන නම් භාවනා පහතබ්බා. භාවනා පහතබ්බා කියලා කියන්නේ මාර්ගයේ වඩනවා කියන එකයි. ඒ මාර්ගයේ වඩන අවධිය හැසල පොයදා දේශනා කළ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවට අනුව මතක් කළොත් තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං. වට්ට තුනකින් 12 ආකාරයකින් ඥාන දර්ශනයේ පරිපූර්ණ විය යුතුයි.
අන්නේ ඥාන දර්ශනය පරිපූර්ණත්වයට පත් කරලීම සඳහා අවස්ථා තුනක් සත්‍ය කෘත්‍ය කෘත එතකොට භාවනා කියන වැඩපිළිවෙල අවස්ථාව අයිති වෙන්නේ සත්‍යයටද කෘත්‍ය අවස්ථාවටද කෘත අවස්ථාවටද භාවනාව සතිපට්ඨානය සමත විපස්සනාව මේ මොන වචන වලින් හරි කියනවා නම් ඒ සියල්ල අයිති කෘත්‍ය ක්‍රියාවට දුක්ඛ සත්‍ය කෘත්‍ය ඥාන සමුදය සත්‍ය කෘත්‍ය ඥාන නිරෝධ සත්‍ය කෘත්‍ය ඥාන මාර්ග සත්‍ය කෘත්‍ය ඥාන දුක්ඛ පරිසිඳ දකින සමුදය ප්‍රහාණය වෙන නිරෝධය සාක්ෂාත් කරන මාර්ගයේ වඩන අවධිය ඒ කෘත්‍ය අවස්ථාව අවසන් කළ දවසට කෘත දුක්ඛ පරිසිඳ දැක්ක සමුදය ප්‍රහාණය කළා නිරෝධය සාක්ෂාත් වුණ මාර්ගයේ වැඩුවා කක්කච්චා කීනා ජාති උචිතං භ්‍රමචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති අනුපාදා පරිනිර්වාණය පිණිස ආයතල යුක්තක් අන්න දැන් ඔබට තේරෙනවද කෘත්‍ය දෙවෙනි අවස්ථාව භාවනා පහතක් භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව භාවනාවෙන්ම ප්‍රහාණය කළ යුතුයි ඉති සීලං මහත්ඵලෝ හෝති මහානිසංසෝ සීලං පරිභාවිතං සමාධි ඉති සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසෝ සමාධි පරිභාවිතං පඤ්ඤා ඉති පඤ්ඤා මහත්ඵලෝ හෝති මහානිසංසෝ පඤ්ඤා පරිභාවිතං චිත්තං හොඳට මතක තියාගන්න පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේ විමුච්ඡති කාමාසවා භවසවා විජ්ජාසවා දැන් සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මාර්ගයේ වඩලා මොනවද ශේකරණ ආශ්‍රව කාමාසවා භවසවා විජ්ජාසවා කෝදිඨාසවේ බුදුහාමුදුරු දිඨාසවේ භාවනාවට ඇතුළු කළා භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයක් හැටියට පනවල තියෙනවද ත්‍රිපිටකයේ කොහෙවත් සම්මදේව ආශ්‍රවේ විමුච්ඡති කාමාසවා භවසවා විජ්ජාසවා කියලා මෙස දිඨාසවේ කොහෙවත් ඇතුළත් කරලා ඉන්නේ එහෙනම් භාවනාවට එන්න කලින් කෘත්‍ය ක්‍රියාවට එන්න කලින් සත්‍ය හඳුනාගත යුතු වෙනවා අන්න සත්‍ය වාරය දුක්ඛ සත්‍ය සත්‍ය ඥාන සමුදය සත්‍ය සත්‍ය ඥාන නිරෝධ සත්‍ය සත්‍ය ඥාන මාර්ග සත්‍ය සත්‍ය ඥාන මෙන්න මේ සතර නුවණට කිව්වා මොකක් කියලාද දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං ඉදං උච්චති සම්මා දිට්ඨි අන්න සම්මා දිට්ඨිය උපන්න කියන්නේ මාර්ගයේ උපන්න මාර්ගයේ උපදවාගත කෙනෙකුට තමයි කෘත්‍ය මාර්ගයේ වඩන්න වෙන්නේ
මාර්ගයේ වඩලා තමයි මාර්ගයේ වැඩිමේ අවසානයේ දකින්න වෙන්නේ කෘත වෙන්නේ. එතකොට ඔබට දැන් තේරෙනවද බුදුහාමුදුරුවෝ ප්‍රතිපදාව පිළිබඳව පනවන තැන දසන පහ තබා භාවනා පහ තබා කියලා මේ කාරණා දෙකක් වදාළ බව ඔබ හිතනවා නම් දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු දිට්ඨාසය ප්‍රහාණය නොකොට මාර්ගය උපදවා ගන්න පුළුවන් කියලා. එහෙම මාර්ගයකින් කාම භව අවිජ්ජාශ්‍රවක්ෂය කොට දුකෙන් දුක්ඛ සමුදයෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා හිතනවා නම් කවුරු හරි ඒක ඇත්තක් නෙමෙයි, යථාර්ථයක් නෙමෙයි. අද පිහි පැවිදි අප කවුරුත් අවිද්‍යාව පිළිබඳව නොදන්න කම නිසාම මාර්ගයක් වරද්දවගෙන දසන පහතබ්බා දර්ශනයෙන් ප්‍රාණේ විනාශව මොනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දිට්ඨාසවය දිට්ඨිගත සංයෝජන මේවා දුරු වෙන්නේ භාවනාවෙන් නෙමෙයි. එක දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතුයි. අද හැමෝගෙම අතේ ඩිජිටල් ෆෝන් එකක් තියෙනවා. අදම සම්මාස සූත්‍රය අරගෙන කියවලා බලන්න මම බොරු කියනවද කියලා. එහෙනම් දර්ශනයට එළඹෙන්නේ නැතුව දර්ශන ඥානයට එළඹෙන්නේ නැතුව ඒ කියන්නේ දුක්ඛයි දුක්ඛ සමුදයයි දුක්ඛයි දුක හට ගන්න විදිහයි නිරෝධයයි නිරෝධ කරන මාර්ගයයි මේ දැනුමට නුවණට එන්නේ නැතුව කොහොමද පින්වතුනි මේ ශාසනයේ මාර්ගයක් වඩනවා කියන්නේ? කොච්චර මම් මුලා වෙලාද අපේ ලෝකේ. මග්ග පැතක තියදී මාර්ගයයි කියා හිතාගෙන නොමගම වඩන බවක් භාවිතා කරන බවක් තියෙන්නේ. එක කුසලයක් වෙයි, අකුසලයක් නෙමෙයි. හැබැයි ඒ කුසලය සාසවා පුඤ්ඤ භාග්‍ය උපදි වේපක ආශ්‍රව සහිතයි පුණ්‍ය පක්ෂයටයි වෙටෙන්නේ. නැවත ප්‍රතිසන්දිය ඇති කරවන සුළුයි. ජාතිය හටගත්තු ජරාව ව්‍යාධිය මරණය අප්‍රිය සංයෝගය ප්‍රිය විපයෝගය කැමති දේ නොලැබීමේ දුක ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය අඩුවක් නැතුව ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය පනවන තැන සාසවා පුඤ්ඤ භාගය උපදි වේපක් ලෝකෝත්තර සම්මාදිට්ඨිය පනවපු තැන අනාසවා මග්ගං පරියාපන්න අනාශ්‍රව වූ මාර්ගයට පරියාපන්න වූ සම්මාදිට්ඨිය.
එතකොට අපි ලෝකෝත්තර ප්‍රතිපදාවක් ගැන කතා කරන්න ඕන. දසවස්තුක සම්මාදිට්ඨියෙන්වත් කම්මස්සගත සම්මාදිට්ඨියෙන්වත් නොවේ. ලෝකෝත්තර සම්මාදිට්ඨියට ඇවිල්ලා අන්න ඒ සම්මාදිට්ඨියට ආවනම් කවුරු හරි දර්ශනයට එළඹුණා කියලා කියන්නේ සම්මාදිට්ඨියට ආවා. අන්න එයා සෝතාපන්නයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඉතිහාස වදිගත සංයෝජන ප්‍රහීන වෙනවා. අන්න එහෙම කෙනාට කියනවා සෝතාපන්නයි කියලා. වරක් බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ගෙන් විමසනවා සාරිපුත්තයිනි සෝත කියලා කියනවා කුමකටද සෝත කියලා කියන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය මුල් කරගත් මාර්ග අංග 8කින් යුක්ත මේ සම්‍යක් ප්‍රතිපදාවට සෝත කියලා කියනවා. සාදු සාදු සාරිපුත්තයිනි එසේමයි අනුමත කළා බුදුහාමුදුරුවෝ. ඉන් නොනැවතෙන උන්වහන්සේ නැවත විමසනවා සෝතාපන්නයා කියනවා සාරිපුත්තයිනි කාටද මේ සෝතාපන්නයා කියලා කියන්නේ? ස්වාමීනි අංග 8කින් යුක්ත මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යමෙක් පැමුණුනේද පිවිසුනේද අන්න එහෙම කෙනාව හඳුන්වන පුද්ගල නාමය පඤ්ඤාප්ති නාමයයි සෝතාපන්නයා කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි කෙනාව හඳුන්වනවා සෝතාපන්නයා කියලා. සාදු සාදු සාරිපුත්තයිනි ඒ අනුමත කළ උන්වහන්සේ නැවත විමසනවා. සෝතාපන්න අංග කියලා කියනවා සාරිපුත්තයිනි. මේ සෝතාපන්න අංග කියලා කියන්නේ මොනවද? ස්වාමීනි සෝත නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට යමෙකුට පිවිසීමට ඇති පූර්ව උපකාරක ධර්මයෝ 4කි පරම කල්යාණ මිත්‍රාශ්‍රය නිවැරදි ශ්‍රී සද්ධර්මය ධම්මානුධර්ම යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව සත්සුරු ශාස්ත්‍රය ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන මේ තනි වචනේ මේක ගන්න එපා. ඒ සත්සුරු සැසුර සෝතාපන්නාංගයක් වෙලා තියෙන්නට ඕන. ඒ ධර්ම ශ්‍රවණේ සෝතාපන්නාංගයක් වෙලා තියෙන්න ඕන. ඒ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපදාව සෝතාපන්න අංගයක් වෙලා තියෙන්නට ඕන. එහෙම නොවුණු සත්සුරු සැසුරක් සද්ධර්මයක් යෝනිසෝ මනසිකාරයක් ධම්මානුධම්ම ප්‍රතිපදාවක් ලෝකේ තියෙනවා. ඒවා වෙනම එකක්. අපි ධර්මය අධර්මයේ ලෝකයේ තුල හඳුනනවා. ධර්මය අධර්මයේ අපි ලෝකයේ තුල හඳුනගන්නේ කොහොමද? අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ කටුක වූ දුක් ඇති අමීර විපාක ගෙන දෙන්නට සම යම් වූ හිතන කියන කරන ක්‍රියාකාරකමක් වේනම් එවන් වූ ක්‍රියාකාරකම් සඳහා කෙරෙන අනුශාසනාව මඟ පෙන්වීමක් වේනම් අන්න ඒකට කියනවා ධර්මය කියලා.
ඒ අධර්මයේ කියනට කියනවා සත්පුරුෂයා කියලා. අසත්පුරුෂයා විසින් කියන අසත්ධර්මයේ නිසා අසත්‍රාව නිසා යෝනිසෝ මනසිකාරයේ වැරදි විදියට හිතනවා, වැරදි විදියට කියනවා, වැරදි විදියට කරනවා. ප්‍රතිඵලය අමිහිරි අනිෂ්ට විපාක. ඔන්න අධර්මයේ පැත්ත. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය සොඳුරු විපාක ගෙන දෙන්නට සමත් හිතන කියන කරන ක්‍රමයක් තියෙනවා. එවන් ආකාරයේ හිතන්න කියන්න කරන්න යම් අනුශාසනාවක් වේ නම් දේශනාවක් වේ නම් ඒකට කියනවා ලෝකේ ධර්මය කියලා. ඒ බඳු ධර්මයේ කියන්න සත්පුරුෂයෙක් වෙනවා. එතකොට සත්පුරුෂයා සත්ධර්මයක් කියනවා, සත්ධර්මයට අනුව පැහැදීමක් ඇති වෙනවා. පැහැදීමට අනුව හිතනවා කියනවා කරනවා. ප්‍රතිඵලයේ ඉෂ්ඨකාන්ත මනාප සොඳුරු විපාක. ඔන්න ලෝකේ ධර්මය අධර්මය හඳුනාගන්නේ ඔය ස්වභාවයෙන් ඇත්ත. ඒ අධර්මයට අනිෂ්ට විපාකයක් තියෙනවා, ධර්මයට සොඳුරු විපාකයක් තියෙනවා. නරකයි, නරකට නරක විපාක. හොඳට හොඳ විපාක තියෙනවා. කිසි වාදයක් නෑ. නරකමයි. හොඳමයි. හැබැයි ඔබ හිතුවේ නැද්ද ඔය හොඳයි නරකයි දෙකම නරකයි කියලා? එයි එහෙම කියන්නේ. හොඳයි නරකයි කියන දෙපළම නරකක් තියෙනවා ඔබට පේන්නේ නැද්ද? අධර්මයට අනුව දුගතියට ගිය කෙනත් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අප්‍රිය සංපයෝග, ප්‍රිය විපයෝග, කැමැති දේ නොලැබීමේ ශෝක පරිදේව දුක් දෝමනස පායාසය විඳින්නේ නැද්ද? විඳිනවා. ධර්මයට අනුව සොඳුරු විපාකයක් ඔබ අත්විඳින්නේ. ඔබ ඉන්න සුගතියට ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අප්‍රිය සංපයෝග දුක, ප්‍රිය විපයෝග දුක, කැමැති දේ නොලැබීමේ දුක, ශෝක පරිදේව දුක් දෝමනස පායාස දුක අදාළ නැද්ද? ජීවිතේ වෙලා නැද්ද? එහෙනම් හොඳයි නරකයි දෙකටම හොඳ නරක විපාක වෙනම ලැබෙන අතර ඒ දෙපළෙම අපි අකමැතිම අමිහිරීම අපි මිදෙන්න ඕන කියලා දඟලන ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස පායාසය යෙදිලා නම් දැන් අපි සත්‍යධර්මය කියන්නේ මොකටද? ලෝකයේ තුල ධර්මය අධර්මය අපිට පහසුයි හඳුනා ගන්න. සුගති දුගති යනවා. හැබැයි අපේ අපේක්ෂාව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස පායාසය දෙන්න නම් ඒ දහමින් පුළුවන්. මේ දුකෙන් මිදෙන ගමනට ඒක දහමක් වෙනවද? ඒ සත්පුරුෂයෝ වෙනවද? ලෝකයට සත්පුරුෂයෝ තමයි. ඒක සත්‍ධර්මයක් තමයි. හැබැයි ඔබ මම ප්‍රාර්ථනා කරන ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනසෙන් දෙන්න ඒක දහමක් වෙන්නේ නැහැ. ඒ මග කියන අය සත්පුරුෂයෝ වෙන්නේ නැහැ. ලෝකයට සාපේක්ෂව සත්පුරුෂ ධර්මයක්. ඒකේ වාද විවාද නැහැ. එහෙනම් ඔබට දැන් තේරෙනවද මට මගේ ජීවිතය බැඳුණු මා කැමැති ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන්, අප්‍රිය සංපයෝග දුකෙන්, ප්‍රිය විපයෝග දුකෙන්, කැමැති දේ නොලැබීමේ දුකෙන්, ශෝකයෙන් පරිදේවයෙන් දුකෙන් දෝමනසයෙන් උපායාසයෙන් දෙන්න මොකද්ද දහම? මොකද්ද මග?
කවුද ඒක ජීවිතයේ මෙතෙක් කියලා දුන්නේ කියලා හිතලා බලන්නකෝ. ඔබට දෙව්ලොවට යන්න බබලොවට යන්න නම් මාර්ගය කියලා ඇති මාර්ගය දන්නවා ඇති. අවිද්‍යාව ශේෂයක්වත් නැති වෙන්නේ නිරවශේෂයෙන් නිරුද්ධ කරන ඒ ජාති ජරා මරණ ශෝක පරිදේව සියලු දුකෙන් නිදහස් වෙන ඒ ධම ඒ ඇසුර ඔබට මට ලැබුණද කියලා හෙව්වොත් බුදුහාමුදුරුවෝ පහළ වෙලා වසර 2569ක් ගෙවි ගියා. තාමත් අපිට සෝතාපන්න අංගයක් වූ සත්පුරුෂ ඇසුර නොලැබිලා නම් සෝතාපන්න අංගයක් වූ සද්ධර්ම ශ්‍රවණය නොලැබිලා නම් සෝතාපන්න අංගයක් වූ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධර්ම ප්‍රතිපදාව හමු වෙලා නම් කොහොමද පින්වතුනි මාර්ගයක් උපදින්නේ? මාර්ගයේ උපදවා ගන්න නැතුව මාර්ගය වඩන්නේ කොහොමද? මාර්ගය වඩන්නේ නැතුව දුකෙන් සමුදයෙන් නිදහස් වෙන්නේ කොහොමද? දුකෙන් සමුදයෙන් නිදහස් නොවි නිවන සාක්ෂාත් කරන්නේ කොහොමද? එහෙනම් අපිට අඩුවක් තියෙනවාද? අපි දැන් මේ ජීවිතයේ ඉතිරි වෙච්ච ශේෂය තුල මෙන්න මේ නිවැරදි සත්පුරුෂ ඇසුර නිවැරදි සද්ධර්මය එකට අටුවා ටිකා උනේ අවිද්‍යාව කියන්නේ මොකක්ද? ඒ අවිද්‍යාවෙන් නිදහස් වෙන්නේ කොහොමද? කොයි විදිහෙන්ද? මුකුත් නෑ. ඔය උත්තරේ ඔබට තියෙන්න ඕන. ඒ උත්තරේ නැත්තම් ඔබ කොහොම හිතුවත් කතා කළත් ඔබට සරුසරුසරුස ධර්මයේ තාම හම්බ වෙලා නෑ. කාට හරි නිවැරදි උත්තරයක් තියෙනවා නම් අවිද්‍යාව කියන්නේ මෙන්න මෙතනටයි. අවිද්‍යාව යෙදෙන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතන අවිද්‍යාව යෙදෙනකොට ආශ්‍රවය එනවා. ආශ්‍රවය ඇතිතැන මේ වැරදි දැන ගැනීම දුක හට ගන්නවා. ලෝකයේ හට ගන්නවා. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. ඔන්න උත්තරේ හම්බ වෙනවා. අවිද්‍යාව ඇත්තටම නොදකින තැන කොතනද මේ ඇත්තටම නොදකින තැන? ඒක හඳුනා ගන්නවා. නොදැක්කොත් ආශ්‍රවය ඉදිරියට එනවා. ආශ්‍රවය මනසිකාර්ය වැරදි. අවිද්‍යා පත්‍ය සංඛාරා වැරදියට හිතුවොත් වැරදියට හිතුවොත් වැරදි දේ දැන ගන්නවා. සංඛාර පත්‍ය විඥාන. ඇසසටියෙන් දැක්කොත් ආශ්‍රවයට එන්නේ වැරදියට හිතන්න බෑ. වැරදි දේ දැන ගන්න බෑ. අවිද්‍යාව නිරුද්ධ වූ තැන ආශ්‍රවය වෙනවා. සංඛාර නිරෝධයි විඥාන නිරෝධයි. නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝ සියල්ල නොහට ගන්නේ වේ. එහෙනම් ඔබ සෝතාපන්න වෙන්න නම් මම මේකට අදාළ ඉතිරි කාරණා පිළිබඳව පැහැදිලි කරන්න උත්සාහ කළේ නෑ. මං හිතනවා කාලය දැන් අවසන් වෙලා තියෙන්නේ. තව වෙලා තියෙනවද? දැන් හරිද?
තව ටිකක් අතර තමයි. හොඳයි. අවිද්‍යාව නිරවශේෂයෙන් නිරුද්ධ වෙන තැනකයි ආශ්‍රවය ගෙවෙන්න පටන් ගන්නවා. පළමුව ගෙවන්න ඕන දිඨාසවය. දිඨාසවය ගෙවෙන විදිහෙන් මේ ඇත්ත දකින්න පුළුවන් වෙච්ච තැනක අපි බලාපොරොත්තු වෙන්නේ සතර අපායේ නොවැටුණු නියතෝ සම්බෝධි පරායන ඒකාන්තයෙන් නියත වශයෙන් සම්බෝධියට අවබෝධයට යන සම්මන්තට නියත භාවයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ කියන ආර්ය දර්ශනයට දුක්ඛ හට ගන්න විදිහ දුක නොහට ගන්න විදිහ දන්න දකින්න තැනට එන්න උදව් කරන්නේ උපකාර කරන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සහ ධර්ම ශ්‍රවණේ. බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා රැරෙනකොට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පවා සත්පුරුෂ ශාස්ත්‍රයෙන් සහ ධර්මයේ අසාගෙනමයි මේ ශාසනික පිළිවෙතට ඇතුළු වුණේ. අසජ්ජේ හාමුදුරුවන්ගෙන් සරියුත් හාමුදුරුවන්ට අහන්න ලැබුණා නම් සරියුත් හාමුදුරුවන්ගෙන් ගලන් හාමුදුරුවන්ට නොලැබුණා නම් මන්තානි පුත්ත පුන්න හාමුදුරුවන්ගෙන් ආනන්ද හාමුදුරුවන්ට අහන්න ලැබුණා නම් උන්වහන්සේලා අදත් මේ සසරේ මැරෙන උපදින මේ දුක උරුම කරගත් අය වෙන්න තිබුණා. ඒ සියලු උත්තමාවියෝ දුක කෙලවර කරගත්තේ සත්පුරුෂ ඇසුරෙන් සත් ධර්මයේ අසාගෙනමයි. එනිසා ඔබට මටත් ඒකාන්තයෙන් මෙන්න මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන මේ ප්‍රශ්නයට උත්තර ලැබෙන කිසියම් නිවැරදි මඟ පෙන්වීමක් දහමක් සත්පුරුෂ ඇසුරෙන් ලබන්න ඕන. හැබැයි එතනදී අපි අවධාරණය කරගත යුතු අදහසක් තියෙනවා. ඔබ හිතනවා නම් සත්පුරුෂයෙකුට මාර්ගය අතට අරගෙන ඔබට දෙන්න පුළුවන් කියලා. මෙන්න මෙහෙම කරන්න මෙහෙම කියන්න මෙහෙම හිතන්න මෙහෙම මෙනෙහි කරන්න කියලා තව කෙනෙකුගේ පැනවීමක් මත මාර්ගයට එන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක තවත් අවිද්‍යාවක් මිත්‍යාවක්. ඔබ හැමතිස්සෙම මතක තියාගන්න ඕන මේ තථාගත ධම ඒහි පස්සිකයි එව කරව නෙමෙයි. අද වෙනකොට අපට සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ හම්බ වෙලා තියෙන්නේ එව කරව මෙහෙම කරන්න මෙහෙම හිතන්න මෙහෙම මෙනෙහි කරන්න පැනවීමක් කරනවා. අපි අනුන්ගේ පැනවීමක් මත පැවරුමක් මත ඉන්නනවා නම් එතෙකින් හිතා ගන්න ඒ මාර්ගය නෙවෙයි.
ඒ පස්සක එන්න බලන්න එන්න බලන්න මෙන්න දුක හට ගන්න විදිය මෙන්න දුක නොහට ගන්න විදිය මෙන්න මේ දෙපැත්ත පෙන්වන්න පුළුවන් දහමකටයි සසත් ධර්මයේ කියලා කියන්නේ එබඳු දහමක් පෙන්වන්න කෙනාටයි කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා කියලා හඳුන්වන්නේ අන්න ඒ කල්යාණ මිත්‍රය සුර සත්පුරුෂ ආශ්‍රයෙන් සද්ධර්මය ලබන්නේ නැතුව මාර්ගයේ උපදව ගන්න බෑ දර්ශනයට එළඹෙන්න බෑ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී දිට්ඨිගත සංයෝජන ප්‍රහීන කරන්නේ මාර්ගයේ උපදවා ගන්න බෑ මාර්ගයේ උපදවා ගන්න වෙන්නේ එතනින් මාර්ගයේ උපදවා ගත කෙනාට අන්න භාවනා පහතබ්බා සතිපට්ඨානය සමත විපස්සනාව මොනවාරි වැඩ පිළිවෙලක් තියෙනවා නම් කෘත්‍ය යටතේ ඒ සියල්ල හම්බ වෙන්නේ දෙවෙනි වාරයේදී සත්‍ය වාරයේදී මේ කෘත්‍ය වාරයේදී සැක සංකා තියාගන්න එපා ඒක එහෙමමයි එහෙනම් ඒ සත්‍ය ඥානය ගන්න සම්මා දිට්ඨිය ගන්න භාවනාව නෙමෙයි බුදුහාමුදුරුවෝ පැනෙවි දස්සනා පහතක් අන්නතර සරියුත්තාමුදුරුවෝත් එක්ක වූ සංවාදයේදී කියුණා සෝත නම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ එළඹීමට උපකාරක වූ උපකාරක ධර්මයෝ අංග 4යි සෝතාපන්න අංගයක් වූ සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධම්මාන ධම්ම ප්‍රතිපද උත්තනින් තමයි පිවිසෙන්න තියෙන්නේ වෙන තැනක් එතකොට එහෙනම් අවිද්‍යාව කියන වචනේ අපි ටිකක් විනාඩි කිහිපයක් විමසුවොත් මොකක්ද ඔය අවිද්‍යාව කියන්නේ? ඔබට පේනවා ඇහෙනවා ගන්ධ සුවඳ දැනෙනවා රස දැනෙනවා පහස දැනෙනවා අරමුණු දැනෙනවා දැන් ඔබට පේන්නේ රූප නම් ඇහෙන්නේ ශබ්ද නම් දැනෙන්නේ ගන්ධ රස පහස නම් අවිද්‍යාව කියන නොදන්නාකම ඔන්න උතනයි තියෙන්නේ කියලා කිව්වොත් ඔබ සමහර වෙලාවට විශ්වාස කරන එකක් නේ. ඇයි ඔබ තර්ක කරයි? ඇයි රූපේ නෙමෙයිද පේන්නේ? පේන්නේ රූප නෙමෙයිද? ඇහෙන්නේ ශබ්ද නෙමෙයිද? දැනෙන්නේ ගන්ධ රස පහස නෙමෙයිද? ඔබ තර්කයක් ගොඩනගයි වාද කළයි විවාද කළයි. ඒක එහෙම නෙවෙයිද කියලා. හැබැයි ඇත ඒක නෙවෙයි නම් අපි රූප දැකලා නැත්නම් ශබ්ද ඇහිලා නැත්නම් අපිට ගන්ධ සුවඳ රස පහස දැනෙලා නැත්නම් දැන් සමහර කෙනෙකුට හිතේ මෙච්චර වෙලා නම් මේ රූප බණ කිව්වා දැන් නම් මොකක්ද අධර්මයක් කියන්නයි යන්නේ කියලා. නෑ ඒ තරමට ඒක අපට අධර්මයක් වෙලා. ඇත්තටම ඔබ හිතනවද ඔබ රූප දකින්නවා කියලා? ශබ්ද ඇහෙනවා. ගන්ධ සුවඳ රස පහස දැනෙනවා කියලා.
ඔන්න ඔය අදහසේ ඉන්නතාකල් එය ප්‍රමාණවත් ඔබට නැවත නැවතත් සෝක පරිදේව දුක් දෝමනස් උපායාසයෝ මේ තුන් භවයේ තුල කොතනින් හෝ හදලා දෙන්න. දැන් ඔබට ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් පේන්නේ රූප නෙවෙයි නම් මොනවද පේ? ශබ්ද නෙවෙයි නම් ඇහෙන්නේ මොනවද ඇහෙන්නේ? දැනෙන්නේ ගඳ සුවඳ රස පහස නෙවෙයි නම් මොනවද දැනෙන්නේ කියන ප්‍රශ්න ටිකක් එනවා. ඉතින් මේ ප්‍රශ්න ටික විසඳ ගන්න මේ කාලේ ප්‍රමාණ නැහැ. ඔබ දන්නවද පේනවා කියනකොට අපි පේනවා කියන එක ගනිමුකෝ. පේන්න පුළුවන්ද ඇහැ නැත්තම්? ඇහැ නැතුව පේන්න පුළුවන්ද? බෑ. ඇහැ තිබුණත් රූප නැත්තම් පේනේද? නෑ. රූප තියෙනවා ඇහැ නෑ. ඇහැ තියෙනවා රූප නෑ. පේනේද? පේන්නේ. ඇහැයි රූපයි දෙකම තියෙනවා පේනේද? හිත නැත්තම් නෑ. දැන් ඔබට තේරෙනවද යන්තම් හරි පේනවා කියන ඵලය ලබන්න ඇහත් ඕන රූපයත් ඕන හිතත් ඕන කියලා මේ හේතුන් එකක් හෝ අඩුව පේන්න බෑ කියලා ඔබට තේරෙන්නේ නැද්ද? ඇහැ නැතුව පේන්නේ නැත්තම් රූපේ නැතුව පේන්නේ නැත්තම් ඇහැ රූප දෙක නැතුව පේන්නේ නැත්තම් ඇහැ රූප දෙක තුනක් හිත නැත්තම් පේන්නේ නැත්තම් එහෙනම් දැන් පේනවා කියන ඵලය ලබන්න ඇහැ රූපය හිත තුන් දෙනෙක් දායක වෙලා නැත්te පේන්නේ. එතකොට පේන්නේ රූපයයි කියලා කිව්වොත් හරිද? තුන් දෙනෙක් එකතු වෙලා හදපු ඵලය එක්කෙනෙකුට අයිති කළොත් හරිද? වැරද්දක් නැද්ද? ඔන්න උතන තමයි වැරද්ද තියෙන්නේ. ඔය තරම්ම සරල උට වඩා ගැඹුරු වෙන්නේ නේද? චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පේනවා යන ඵලය අපිට හට ගන්නකොට ඇහැ රූපේ හිත ඒක මැරෙන්න ඕන. ඒක මැරිලායි පේන්න ඕන. කය ධම්මං වය ධම්මං විරාග ධම්මං. ඒක ගැඹුරුයි ටික. නමුත් එතන තමයි අපිට ඕන උත්තරේ තියෙන්නේ. අපි ඔබට නිදර්ශනයක් කියනවා මතක තියාගන්න. තේකක් හම්බ වේද ඔබට රස විඳින්න? සීනි නැති තැනක තේ කොළ නැතුව උණු වතුර නැතුව සීනි තේ කොළ උණු වතුර නැති තැනක තේකක් හම්බ වෙන්නේ නැහැ. ඇයි? තේක කියන්නේ සීනි නෙමෙයි. තේක කියන්නේ තේ කොළ නෙමෙයි. තේක කියන්නේ උණු වතුර නෙමෙයි. සීනි තේ කොළ උණු වතුර නැතුව තේ හම්බ වෙන්නේ නැහැ. දැන් හිතන්න ඔබට තේක හම්බ වෙනකොට ඔබ රස විඳිනවා කියනකොට තේක සීනි තියෙනවද? තේ කොළ තියෙනවද? උණු වතුර තියෙනවද? සීනි වලට මොකද වෙලා තියෙන්නේ? තේ කොළ වලට මොකද වෙලා තියෙන්නේ? උණු වතුරට මොකද වෙලා තියෙන්නේ? සීනි දිය වෙලා තේ කොළ තැම්බිලා
උණු වතුරේ පැහැ වෙනස් වෙලා හේතු ටික සේ වෙලා වැය වෙලා දිය වෙලා තේක කියන ඵලය හට ගන්නවා. දැන් ඵලය හදන්න සීනිතේ උණු වතුර වැය වෙලා එහෙනම් අවසානයි බණ පේනවා කියන ඵලය හදන්න ඇහැ රූපයන් තත් සේ වෙලා වැය වෙලා කියලා ඔබ දැනගත්තොත් ඔබට රූපයක් පේනවා කියන විවහාරය කරන්න බැරුව යනවා. රූපයක් ගැන හිතන්න රූපයක් ගැන දැනගන්න බැරුව යනවා. රූපයක් ගැන හිතන්න රූපයක් ගැන දැනගන්න බැරි වුණොත් ඔන්න ඔතන කියනවා අවිච්ඡායත්වේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන රූපයක් ගැන දැනගැනීමක් නැහැ. සංඛාර රූපයක් ගැන හිතන්න බෑ. ඇයි? පේනකොට රූපයක් හැත්තත් මෙරිලා නම් සේ වෙලා නම් වෙනස් වෙලා නම් නිදර්ශනයට තියාගන්න සීනිතේ උපලවන වතුරට මොකද වුනේ කියලා. තේක හම්බ වෙනකොට. තේක රසයි කියලා කියනකොට සීනිතේ උපලවන වතුරට මොකද වුනේ කියලා. එනම් පේනවා කියන තැන අපට හම්බ වෙනකොට හේතුව සේ වෙලා නම් ඵලය කියන්නේ වැය වෙන ධර්මතාවය. උනා අනිත්‍ය කියන ධර්මතාවය හැබැයි අපට හම්බ වෙන්න ඕන. ඔන්න ඔතනේ ඔය ඇත්ත දකින්න තැන තමයි අපට දර්ශනය. එහෙනම් දුක මෙන්න මෙහිම බලපු නිසා නේද මෙහෙම බැලුවොත් මෙහෙම බැලුවොත් මේ දුක හටගන්නේ ලෝකේ හටගන්නේ නේද කියන සත්‍ය පසක් වෙනවා. අන්න කල යුත්තම මොකක්ද? එහෙනම් මෙන්න මේ පේන දැනගන්න තැන ලෝකේ නොහට ගන්න විදියට රූපේ ශබ්දේ ගන්ධේ රසේ පහස හමු නොවන විදියෙන් ඇත්ත දැකීමම නැවත කළ යුතුයි කියන සම්මා දිට්ඨිය ගමන් මඟ හමු වේවි. ඉතින් ඒ සඳහා තවත් සත්පුරුෂය සොයාගෙන උත්සාහවත් වෙන කියන අවවාදය අනුශාසනාව කරමින් අපේ ධර්ම දේශනාව මෙතෙකින් නිමා කරනවා. බණ ඇසුවටත් හැදුවේ ගුරු දෙමාපිය දරු පවුල් වල සියලු දෙනාටත් දායකත්වයේ දරුව අපේ රුද්‍රගුරු මහත්මයාණන් ඇතුළු ඒ නෝනා මහත්මිය ඇතුළු පවුලේ නටත් තරුණ බෞද්ධ සංගමේ සභාපතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට හා සමාජිකාවන් ඇතුළු හැම දෙනාගේ මව්පිය සහෝදර ගුරුවර ඥාති මිතුරු දරු සියලු දෙනාටත් මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් කල්යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්ම ශ්‍රවණේ මාර්ගයේ උපදවාගෙන උපන් මඟ වඩා දුකෙන් සමුදයෙන් නිදහස්ව උතුම් නිවනින් නිවිවි සනසේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. මතු බුදුවන බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දෙවියන්ට මේ පින්වත් වේවා. මේ පුණ්‍ය භූමියට ගමට පළාතට අටමස්ථානයට සොළොස්මස්ථානයට දළදා වහන්සේලාට තම තමන්ගේ ඉඩකඩන්ගේ දරුවත ව්‍යාපාර ජීවිත යාන වාහන ආදීට අධිග්‍රහිත ඉෂ්ඨකාමී දෙවියෝ මේ පින්ගෙන දිව්‍යාසසුරු වැඩි දියුණු කරගනීවා. පිනෙන් සතුට වන දෙවියන්ගේ දිව්‍යාස දෙවන දිව කරුණාව පිනතියන් කෙරෙහි වීමෙන් පවත්නා වූ දුරු බාධක මගහරවා ආරක්ෂා සම්පත්තිය සලසා දෙත්වා මගන මග පාදා දෙත්වා යහපතෙහි පිහිටුවත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් අමා මහ නිවනින්ම නිවි සනසේවායි සාදු කියා දෙවියන්ට
දායකත්වය දරූ පෙනතියන් නමින් මේ සෑම සියලු දෙනා නමින් මෙසේ මිය පරලොව ගියා වූද තරුණ බෞද්ධ සංගමයේ නිලතල දරමින් සමාජිකත්වයේ දරමින් උදව් උපකාර වෙමින් සිට මිය ගිය සියලු දෙනාටත් මේ කුසල පුණ්‍ය ධර්මයන් එකසේ අත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා දුක් පිරි සසර මඟ නිම කොට සාන්ත නිවනින් නිවිවි සනසේවායි සාදු කියා පුණ්‍යානුමෝදනා කරමු. රුවන් රුද්‍ර වූ මහත්මාණන් නොනාමාත්මය දුවා දරුවන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටත් බෞද්ධ සංගමයේ සමස්ත නිලධාරී මණ්ඩලයටත් සමාජිකාවන්ටත් වන සුවබා පැහැම දෙනාටත් දෙවරු ගුරු දෙමාපිය දූ දරුවෝ පවුල්වල සියලු දෙනාටත් උපකාරක සහායක හැම දෙනාටත් මේ කළ කුසල බලයේ පුණ්‍ය බලයේ තුනුරුවනේ අනුභවය ආශිර්වාදේ කරන කොටගෙන කළ පුණ්‍යානුභවයෙන් කළ පින් අනුමෝදන් වූ බුද්ධ බෝසත්යන් වහන්සේලා දෙවියන් රැකවරණේ උතුම් ආරක්ෂක පිරිස් දේශනාවේ අනුභවයෙන් නටම ස්ථානයේ සුලස්න ස්ථානයේ දලදා වහන්සේලාගේ අනුභවයෙන් දුරුසමාන වේලමුණු යක්ෂ භූත මාර සතුරු කරෝග පීඩාවන් විරුදුටු ගන දුරක්සේ දුවගොස් අතුරු අන්තරාවන් මගහැරී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත ශාන්තිය සහනය සැනසෙල්ල හාත් පසරට වරණය සැලසේවා සියලු ලෞකික ලෝකෝත්තර උතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සමෘද්ධි වේවා සසර සරණාතුරු නරකාදී දුගති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන්දී සතුරු සැසුරෙන් ධම්මග සාදරාගෙන ලෞතුරු මගඵල නිවනින් සැනසුම කල් වේවා ඔබ පැහැම දෙනාටම ලැබේවා සැලසේවා අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ චචත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිජ්ජතු පිරිකර පූජාවට සම්බන්ධ වීම වශයෙන් කවුරු සාදුකාර දෙනු අද දින ධර්ම දේශනාවේ දායකත්වයේ ශ්‍රී වේදමිත්‍ර මහත්මයා ඇතුළු ඒ පවුලේ අය විසින් මීට වසර 8කට පෙර බාවා ප්‍රාප්ත වූ දිසානායක පදවියෙන් රුද්‍ර පියාණන් පින් අනුමෝදන් කිරීමත් මීට වසර 3කට පෙර බාවා ප්‍රාප්ත වූ ආබ්‍රහම් අමරසිංහ පියාණන් පින් අනුමෝදන් කිරීම පිණිසත් දෙපාර්ශ්වයේ සියලු බියගේ කාලේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස කරුතර ස්වාමීන් වහන්සේගේ අනුමෝදනාව නිසිපදිෂ්ඨ වුණා වාදතර බෞද්ධ සංඝයේ ආරාධනෙන් නියමිත වේලාවට කලින් අපගේ පරිසරයට වැඩම කළ වහන්සේ ලැබුණු මාතෘකාවට අදාළව වහන්සේ විශේෂයෙන් සෝතාපට්ටි ඵලයේ මාර්ගයේ පිළිපදව ඉතා ගැඹුරු දහම ඔබට මම හිතන්නේ හොඳින් සවන් දුන්නා නම් මනවින් තේරුම් අරගන්න පුළුවන් ආකාරයෙන් දේශනා කළා කියලා මගේ විශ්වාසය. ඇත්ත වශයෙන්ම සත්පුරුෂ ආශ්‍රය සද්ධර්මය ඒ වගේ යෝනිසෝ මනසිකාර්ය ආදී ඒවා එක අපේ ජීවිත හැඩගස්වා ගැනීම තුළින් සෝවාන් මාර්ගයට එළඹීමේ අපට අවස්ථාව උදා වෙනවා කියන එක ඒ වගේම තමයි වහන්සේ විසින් ප්‍රකාශ කරන්නට යෙදුණු මේ සියලු කර්ම ආශ්‍රයෙන් අපි සියලු දෙනා එකට එකතු මේ හැමෝටම අවබෝධ වෙන්නට ඇති උන්වහන්සේ කිසියම් දුෂ්‍යාබාධිත තත්ත්වයකින් පෙළෙන බව. ඉතින් අපි සියලු දෙනාට පුළුවන්කම තිබෙනවා උන්වහන්සේ විසින් මේ ධර්ම දේශනා තුලින් කරන ලබන ඒ සියලු මහානීය වූ පුණ්‍ය කර්මයාගේ බලයෙන් අපි සියලු දෙනා එක්වන්න උන්වහන්සේගේ මේ දුෂ්‍යාබාධ තත්ත්වය ඉරුදුරු පිණිසේ දුරු භූත වේවා වහන්සේට ඒ දුෂ්‍යාබාධ තත්ත්වය තුරන්නේ මනාව පිනීම ලැබේවා කියලා අපි කවුරු ආශිර්වාද සාදුකාරකේ ප්‍රාර්ථනා කරමු.
උමේද නැවත කෙටි මතක් කිරීමක් අගෝස්තු 3 වෙනිදා දවස පුරා දේදන් දීමේ පින්කම අගෝස්තු 24 පූජ්‍යපාද පොල්පිටි මුල්කලානේ පඤ්ඤා ශාක්‍යසේකර කරුතර ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව සාතරට අගෝස්තු 27 භාවනා දිනය සහ සවස් වරුවේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව මේ සියල්ලට සහභාගී වීමට ඔබට පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා තුපන් ගෞරවණීය ආරාධනීය මේ මොහොතේ ඉස්පුරපුර ඔබට පිටින් කවුරුත් සැදී සිටින සහාය වෙනවා ඔබ වෙනුවෙන් ඒ පිළිගන්න. Randy si Jasa